හායි කොහොමද ඔයාලට? එන්න අපි අද හදමු හැලප. හැලප හදන්න මොනවද ඕනි වෙන්නේ කියලා බලමු. මම අරන් තියනවා සාමාන්‍ය පොඩි පොල් ගෙඩියක පොල්. සාමාන්‍ය ප්‍රමාණයට ගාගෙන තියෙන්නේ. පොල් අඩුවෙන් කන්න කැමති නම් පොල් ටිකක් අඩුවෙන් දාගන්න. නමුත් හැලප රස පොල් වැඩි වෙන තරමට තමයි. ඊට පස්සේ මම අරන් තියනවා කුරක්කම් පිටි. කුරක්කම් පිටි ග්‍රෑම් 200 මම මේ කඩේ පැකට් එකක් තමයි භාවිතා කරන්නේ. ග්‍රෑම් 200ක් තියෙනවා. ඊට පස්සේ මම අරන් තියනවා කැරමල්. සීනි මේස හැන්දක් තාච්චියකට දාලා වතුර මොකුත් දාන්නේ නැහැ පාට වීගෙන එනකොට උණු වතුර ටිකක් දාලා කැරමල් හදා ගන්න පුළුවන්. කැරමල් කවුරුත් හදන්න දන්නවනේ. හැලප හදන්න ඉතින් කැන්දකොළ අත්‍යවශ්‍යයි. කැන්දකොළ තිබ්බහම තමයි ඉතින් හැලපක නියම රස සුවඳ එන්නේ. මම කැන්දකොළේ තෙල් ටිකක් ගාලා ගන්නවා. එතකොට අපිට හැලපේ ගලව ගන්න හරිම ලේසි. නැත්තම් කැන්දකොළේ ටිකක් ඇලෙන්න බලනවා. ඊට පස්සේ මම අරන් තියනවා එනසාල් නැත්තම් කරදමුංගු ලොකු දෙකක් මම ගත්තේ. ඒ දෙක සාමාන්‍ය ප්‍රමාණයට තලාගෙන තියෙනවා. ඊට අමතරව ලුණු පොඩ්ඩක් සාමාන්‍යයෙන් ලුණු පිංච් එකක් වුණත් එකතු කරගන්න පුළුවන්. මම අරන් තියෙනවා පාන් පිටි. පාන් පිටි මම මේ වෙලාවේ ග්‍රෑම් 480ක් 70ක් අතර වගේ පාවිච්චි කරනවා. ඊට අමතරව සීනි. මම ඔයගලන්ට පාන් පිටි සීනි ගන්න විදිහ හරිම ලේසි ක්‍රමවේදයක් කියලා දෙන්නම්. මම මේක අනන්න භාජනයක් තෝරගන්නවා. ඔයගොල්ලෝ කැමති භාජනයකට ගන්න පුළුවන්. මම අද ඔයාලට ලේසියෙන් පිටි සීනි මනින විදියක් කියලා දෙන්නම්. මේ අරන් තියෙන අඬු කෝප්පයක්. ඒ කියන්නේ පීරිසි කෝප්පයක් අපි තේ බොන සම්මත පීරිසි කෝප්පයක්. මේ පීරිසි කෝප්පෙන් පුරෝලා ඒ කියන්නේ තද කරන්නේ නැතුව පාන් පිටි දාලා එකක් ග්‍රෑම් 125ක් වෙනවා. අපි හැමෝටම තරහදී නෑනේ මම මේක අද පීරිසි කෝප්පෙන් මයින් හැටි කියලා දෙන්න. මම දැන් 125ක් දාගත්තා. මම තව කෝප්පයක් දාගන්නවා. එතකොට ග්‍රෑම් 250ක් වෙනවා. මේ ක්‍රමය හරිම ලේසියි. මම කෑම හදන්න පාවිච්චි කරන්නේ මේ ක්‍රමවේදය. කිර කිර ඉන්නේ නැහැ. ඊට පස්සේ මම තව 125ක් දාගන්නවා. එතකොට ග්‍රෑම් 375ක් වෙනවා. තව පුරවලම එකක් දාගත්තොත් ග්‍රෑම් 500ක් වෙනවා. නමුත් අපිට මේ වෙලාවේ ග්‍රෑම් 500ක් ඕනි නැහැ. මම එකතු කරගන්නේ 470ක් 480ක් අතර වගේ ප්‍රමාණයක්. ඒකෙන් මම ටිකක් අඩු කරගන්නවා. දැන් මෙතන අපි කිරලා මැල්ල දශමෙටම මේ කෑම හදන්න මේක අවශ්‍යයි කියලා එහෙම ගන්න ඕනේ නැහැ. එහෙම වරදින්නේ නැහැ. මේ තියෙන්නේ කුරක්කම් පිටි ග්‍රෑම් 200 මේක මම කඩේ ගානට මැනපු ග්‍රෑම් 200 පැකට් එකක් අරලා තමයි ගත්තේ. මම දැන් අර පොල් එකතු කරගන්නවා සාමාන්‍ය තරමේ පොල් ගෙඩියක පොල්. පොල් ටිකක් වැඩි වෙන තරමට තමයි හැලපේ රස. ඊට පස්සේ මම අර ලුණු තේ හැඳට පොඩ්ඩක් අඩු වෙනුයි. අර තලාගත්ත කරදමුංගු ඇට දෙකත් මම එකතු කරගන්නවා. ඔයාලන්ට කරදමුංගු ඒ දෙකේ පොත් අයින් කරගන්නත් පුළුවන්. ඒ තව එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔන්න මම දැන් සීනි මනිනවා. මේ අඬු කෝප්පෙන් පුරවල එකක් ග්‍රෑම් 240ක් වෙනවා. ඔයගලන්ට මම මේක ලේසි ඇති කියලා හිතලා කියලා දෙන්නේ. තරහදියක් තියෙනවා නම් කිරලා මැනලා ගන්න. ඔන්න දැන් මම දෙකක් දාගන්නවා 480යි. පිටි කෝප්පයක් ග්‍රෑම් 125යි. සීනි කෝප්පයක් ග්‍රෑම් 240යි. ඔන්න මම දැන් එකතු කරගන්නවා කැරමල් ටික. මම ඔයගලන්ට මේක අනන ගමන් කියලා දෙන්නම්. හරියටම හැලපෙට කොහොමද ಜಾති හොයාගන්නේ කියලා. ඔයගොල්ලෝ කුරක්කම් පිටි වැඩි කළා දාගන්නත් පුළුවන්. නමුත් මෙහෙම හැදුවා කියලා කුරක්කම් රස නැතිවීමක් වෙන්නේ නැහැ. එකට එකක් දාලා හැදුවට. අපි ගන්න පාන් පිටි ප්‍රමාණය. ඒ කියන්නේ පාන් පිටි ප්‍රමාණය අනුව තමයි සීනි එකතු කරගන්න ඕනේ. දැන් මම මෙතන අරන් තියෙන්නේ කුරක්කම් පිටි ග්‍රෑම් 200යි, පොල් ගෙඩියක පොළුයි, පාන් පිටි ග්‍රෑම් 480ක් වගේනේ එකතු කරගත්තේ. එතකොට මම සීනි ග්‍රෑම් 480ක් එකතු කරගත්තා. සීනි රතු සීනි තමයි පාවිච්චි කරේ. සුදු සීනි පාවිච්චි කරොත් රතු සීනි තරම්ම පැණිරහ අඩුයි. එතකොට අපි සාමාන්‍යයෙන් ටිකක් වැඩිපුර එකතු කරගන්න ඕනේ. ගොඩාක් නෙමෙයි ග්‍රෑම් 50ක් විතර තව වැඩිපුර එකතු කරගන්න. එතකොට මේ රසටම ගන්න පුළුවන්. මම හොයාගත්ත ක්‍රමවේදයක් තමයි මම නිතරම හදලා මේ පාන් පිටි ගානටම සීනි එකතු කරාම රසයේ කිසිම අඩුවක් වෙන්නේ නැහැ. ඒක ඒ විදිහටම එනවා. දැන් අර මම සීනි පිටි මැනපු අඬු කෝප්පෙම වතුර අඬු කෝප්පයක් ගන්නවා. නමුත් මම අඬු කෝප්පෙම එකතු කරගන්නේ නැහැ. ටිකක් එකතු කරනවා. මොකද වතුර වැඩි වුණොත් මේ මිශ්‍රණය අපිට හරියාකාරව ගන්න බැරුව යනවා.
මොකද සීනි වලට වතුර එකතු වෙච්ච ගමන්ම සීනි දිය වෙන්න ගන්නවා. මම අර වතුර අඬු කෝප්පේ ඉතුරු කරගත්ත ටික දානවා. මම මේක අනලා බලනවා. මදි නම් තව පොඩි ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. මොකද සීනිත් දිය වෙනවනේ. ඕගොල්ලෝ ඉක්මන් වෙන්න එපා. හොඳට අනන්න. පුළුවන් තරමක් අනන්න. එතකොට සීනි දිය වෙලා හරි ප්‍රමාණයට හැදෙනවා. වතුර අඬු කෝප්පේ මදි වෙන්න පුළුවන්. තව පොඩි ප්‍රමාණයක් එකතු කරගන්න වෙයි. නමුත් ඉස්සෙල්ලාම අඬු කෝප්පේ දාලා අනලා බලන්න. අතේ ඇලුනට ගණන් ගන්න එපා. මේක ටික වෙලාවක් යද්දි හරියනවා. දැන් මේ ආකාරයට අනාගත්තට පස්සේ තව පොඩක් තියෙනවා. ඒකෙහිඳ මම වතුර අඬු කෝප්පෙන් කාලක් විතර තව චූට්ටක් එකතු කරලා බලනවා. ඊට පස්සේ මදි නම් තව පොඩක් එකතු කරගන්න. ඒත් මදි නම් තව පොඩක් එකතු කරගන්න. අර ඉක්මනට ගොඩාක් දාලා අනා ගන්න යන්න එපා. අපි රොටි ඩෝ එකක් ආකාරයට මේක හදාගත්තාම අපිට කැන්ද කොලේ තුනී කරගන්න ලේසි. වතුර වැඩි වුණොත් එහෙම තුනී කරගන්න අපහසුයි. දැන් නම් වතුර ඇති කියලා හිතනවා. මේ විදියට හොඳට අනා ගන්න. මේක අර රොටි මෝලි එකක් එන ගානට අනාගත්තාම හොඳටම ප්‍රමාණවත්. දැන් මේ විදියට අනාගෙන තියෙන්නේ. මේක අතේ එහෙම ලොකුවට ඇලෙන්න බලන්න නැහැ. මේ ගානට වගේ. දැන් ඕගොල්ලෝ කාලා බලන්න. ඕගොල්ලන්ට සීනි මදි නම් සීනි ටිකක් එකතු කරගන්න පුළුවන් තව. නමුත් මම කියන ආකාරයටම ඕගොල්ලෝ සීනි එකතු කරගත්තොත් හරි පදමට එනවා. පොඩ්ඩක් කාලා බලන්න සීනි මදි නම් තව එකතු කරගන්න. දැන් අතට පොල් තෙල් ටිකක් දාගන්න. මොකද මේ ඩෝ එක ටිකක් අතේ තරමක් ඇලෙන්න බලනවා. පොල් තෙල් ගාගත්තට පස්සේ ඇලෙන්නේ නැහැ. සාමාන්‍ය ප්‍රමාණයේ දෙහිගිරි සයිස් එකේ වගේ අරගෙන මෙහෙම අර සාමාන්‍යයෙන් දික් අතට වගේ වෙන්න රෝල් කරගෙන කැන්ද කොලේ මැද්දට තියලා කැන්ද කොලේ නමා ගන්න. නමාගෙන හොඳට තුනී කරගන්න. මේ සාමාන්‍යයෙන් හැලප එක රස තුනී වෙන තරමට හොඳට තුනී කරගත්තාම හැලප එක හරිම රසයි. අපි අර කඩේ කනකොට ගොඩාක් තුනීවට තියෙන්නේ. ඔන්න මම තව එකක් තුනී කරනවා. මෙහෙම කැන්ද කොලේ අරගෙන කලින් එක ටිකක් පැහැදිලිව පේනුන්නේ නැහනේ. මම දැන් මේක බලාගන්න. දික් අතට මෙහෙම සාමාන්‍යයෙන් තුනී කරගෙන කැන්ද කොලේ දෙකට මැදින් නමා ගන්න. නමාගෙන මෙහෙම හොඳට තුනී කරගන්න. අර කැන්ද කොලේ මිශ්‍රණය දික් අතට ගත්තාම අර අපිට මේ එකම තැන තුනී වෙන්නේ නැතුව ගානට තුනී වෙනවා. හොඳට තුනී කරගන්න. එතකොට තමයි රස. ඔයගොල්ලෝ තුනී කරගන්න ගොඩක් කැමති නැත්නම් සාමාන්‍ය ප්‍රමාණයට තුනී කරගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඔයගොල්ලන්ගේ කැමැත්ත අනුව තමයි ඒක. මම නම් කැමති ටිකක් තුනී වෙන තරමට තමයි රස. එතකොට ඉක්මනින් තැම්බෙනව අමු වෙන්නේ නැහැ. මම ඔයගොල්ලන්ට දිග ඇරලා පෙන්නන්නම්. මේ බලන්න හරිම තුනී. එහෙම තමයි එන්නේ. මම ඕගලන්ට තව එකක් තුනී කරගන්න හැටි පෙන්නන්නම්. මෙහෙම කැන්ද කොලේ ගන්න සාමාන්‍ය දෙහිගිරි තරමකට අරගෙන මෙහෙම දෙක අතර රෝල් කරගන්න. එතකොට අපිට තුනී කරගන්න හරිම ලේසි. දැන් ආයි කැන්ද කොලේ දෙකට මැදින් නමාගෙන මෙහෙම අතින් ටිකක් ඉස්සලා තද කරගෙන අල්ලෙන් මෙහෙම තද කරගන්න. එතකොට හොඳට තුනී වෙනවා. එහෙම ඔයාලට අල්ලෙන් තුනී කරගන්න අපහසුයි නම් රෝල පින් එකක් ආධාරයෙන් තුනී කරගන්නත් පුළුවන්. කැමති විදිහකට තුනී කරගන්න පුළුවන්. මේ බලන්න හොඳට තුනී වෙලා තියෙනවා. මේ විදිහට කැන්ද කොළ ටික ඔක්කොම අරගෙන අර මිශ්‍රණයේ ඉවර වෙනකන් තුනී කරගන්න තමයි තියෙන්නේ. මේ ආකාරයට දිගට රෝල් කරනවා. කැන්ද කොලේ මැදින් නමා ගන්නවා. හොඳට තුනී කරගන්න. මෙහෙම අල්ලෙන් තුනී කරගන්න ලේසි. ඔයගොල්ලෝ කැමති නම් රෝල පින් එකක් පාවිච්චි කරන්න පුළුවන්. කැන්ද කොළ නැති අයට ෆොයිල් කොලයක හරි වෙන ආදේශකයක් භාවිතා කරන්න පුළුවන්. මේ බලන්න හරිම ලස්සනට එනවා. අර ඔයගොල්ලෝ දික් අතට රෝල වගේ හදාගෙන තුනී කරගන්න. එතකොට මේ වගේ කැන්ද කොලේ විදිහටම එනවා. මේ තියෙන්නේ මම ඔක්කොම තුනී කරගත්තා. මේ බලන්නකෝ. හරිම ලස්සනට තියෙනව නේද? දැන් අපි මේ ටික ස්ටීම් කරගන්න තමයි තියෙන්නේ. මම ස්ටීම් කරගන්න භාජනය අරගෙන මෙහෙම යටට ඉන්දියාප වටි ටිකක් දාගන්නවා. දාගන්න හේතුව අර හිල් ටික වැහෙන්නේ නැති වෙන්න. මේක අහුරන ක්‍රමවේදයකුත් තියෙනවා. මම ඔයගලන්ට කියලා දෙන්නම්. මෙහෙම
දෙපැත්තට 2යි. මම ඔයගලන්ට අහුල්ල පෙන්නනම් වාජනේ හරියට පැහැදිලිව පේන්නේ නැති හින්දා මෙහෙම දෙපැත්තට 2ක් තියාගන්නවා. ඊට පස්සේ අනිත් පැත්තට තව 2ක් තියනවා. මේ මෙන්න මේ ආකාරයට තියාගන්නේ. ඊට පස්සේ අනිත් පැත්තට 2ක් තියාගන්නවා. මේ බලන්නකෝ. මැද අර වගේ කොටුවක් හිස්ව තියෙනවා. එතකොට හුමාලි උඩට එනවා. දැන් ආයි දෙපැත්තට 2ක් තියාගන්නවා. අර මැද කොටුව තියෙන්න අරින්න ඕනේ හැම වෙලාවෙම. ඊට පස්සේ ආයි දෙපැත්තකට 2ක් තියාගන්නවා. මේ විදිහට මාරුවෙන් මාරුවට ඔයගලන්ට මේ ටික අහුර ගන්න තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් හැලප 50ක් 60ක් වුණත් මෙහෙම කිසිම ප්‍රශ්නයක් නැතුව තම්බ ගන්න පුළුවන්. මෙහෙම ඇහුරුවාම වාත අවකාශයක් හොඳට නිර්මාණය වෙලා හැලප ටිකට හොඳට හැම තැනටම වාෂ්ප ගිහිල්ලා ඉක්මනින් තම්බ ගන්න පුළුවන්. මේ ආකාරයට අපි හැලප සියල්ල ඔක්කොම ටික අහුර ගන්නවා. අර බලන්න මැද කොටුවක් තියෙනවා. හිස්ව එතකොට ඒකෙන් හොඳට හුමාලි උඩට එනවා. දැන් තියෙන්නේ භාජනයක් රත් කරගෙන ස්ටීමර් එක තියාගන්න තමයි තියෙන්නේ. මම දරලිපේ තමයි අද ස්ටීම් කරගන්නේ. මොකද ගෑස් එකේ ස්ටීම් කරගන්නවට වැඩිය දරලිපේ ස්ටීම් කරගන්න එක අපිට වාසිදායකයි. ඕගලන්ට ගෑස් එක වුණත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් වතුර එක හොඳට නටන ගමන් තියෙන්නේ. මම දැන් පියන තියලා හොඳට තද කරගෙන විනාඩි 20ක් විතර තම්ම ගන්නවා. අපේ හැලප එක ගොඩක් තුනී හින්දා හරිම ඉක්මනට තැම්බෙනවා. ඊට පස්සේ ඔන්න මම දැන් තැම්බිලා තියෙන්නේ. මම පියන තද වෙලා තියෙන හින්දා පිහියක තුඩක් ආධාරයෙන් අරගෙන මේ විදිහට බලනවා. හැලපයක් අරගෙන බලමු අපි තැම්බිලාද කියලා. පරිස්සමට අත දාගන්න උමාලේනවා. බලන්න හැලපේ කැන්ද කොලෙන් ගැලවෙනවා නම් මේ වගේ තැම්බිලා තියෙන්නේ. මේ වෙලාවේ හරීම සුවඳයි. දැන් තියෙන අපිට පරිස්සමට බා ගන්න. මේක හරිම රසයි. ඔයගොල්ලොත් හදලා බලන්න. මම එකක් ඔයගලන්ට ගලවලත් පෙන්නන්නම් කොහොමද තියෙන්නේ කියලා. ඇත්තටම හරිම සුවඳයි මේ වෙලාවේ. මේ ආකාරයට මේ බලන්නකෝ හැලප එකේ තුනි දුන් දාන හැලප තියෙන්නේ. හරිම තුනි කඩේ වගේම තියෙනව නේද? බලන්නකෝ ලස්සන පාට. හරිම තුනියට තියෙනවා. මේක හරිම රසයි. ඔයගොල්ලොත් හදලා බලන්න. මම ඔයගලන්ට හැලපවල හදන්න ඕනේ සියලුම රහස් ටික කියලා දුන්නා. ලංකා රස විමන YouTube channel එක subscribe කරන් යන්න අමතක කරන්න එපා. Thank you අපේ වීඩියෝ එක නරඹුවාට.